වෙනකොයි ඔයගොල්ලෝ හැමෝටම මම ඊයේ කිව්වා වගේ මගේ මේ මාල්ටන් කියන සුද්ධ කරන්නේ හදන්නේ මම මාල්ටන් see තුන් දෙනෙක් හිමීට අනීද මට එක අතකින් ෆෝන් එක අල්ලන්නයි දෙකක් කරන්න පොඩකින් මම මෙතනින් කට් කරලා ඉතින් මේක කට් කරන්න උනා ඌ පනිනවා මම මෙතනින් කට් කරලා මාල් ටික දැම්මට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නද මේක මම තැනකින් හිටවලා තියන්න මෙහෙම බෑනේ කමක් නෑ මම පොඩි මාල් ටික අතින් අල්ලනවා මේක බලන ගම ලයික් කරන්න කමෙන්ට් කරන්න මේ වීඩියෝ එකේ මොකක් හරි අවුලක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරලා ඔයගොල්ලෝ මේ ඊළඟට දෙන්න ඕන මොකක් හරි වීඩියෝ එකක් ආස කැමති වීඩියෝ එකක් තියෙනවා නම් කමෙන්ට් එකෙන් දාන්න මාළු ගැන අතින් අල්ලන එක බොරු වැඩක්ද මන් දන්නේ නැහැ යාළුවනේ ඒ පනිනවත් එක්ක මේ ප්ලේට් එනවා මේ ෂෝට් ටේල් තමයි ගොඩම පනින්නේ ෂෝට් ටේල් අල්ලන්න අමාරුයි යාළුවනේ ගොට්ටාගේ දාලා තිබ්බා ඒක කොහෙද අවුලක් මම මේක ස්පීඩ් කරන්න එතකොට ඔයාලට ලේසියෙන් අත කම්මැලි හිතේ ලොකුම සොස්ට එල්ල දෙන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්න මම මෙතන පොඩ්ඩක් කට් කරනවා මේක ස්පීඩ් දාන්න විදියක් නෑ කමක් නෑ
මට මෙතනින් පොඩ්ඩක් කට් කරන්න වෙනවා යාළුවනේ සොෆ්ට්වෙයාර් එක අල්ලන්න අමාරුයි. දැන් තමයි අල්ලන්නේ. මෙතනින් කට් කරනවා. මට ඔයගොල්ලන්ට පෙන්නන්න දෙයක් තියෙනවා යාළුවනේ. මම ඊයේ ගෙන ආව සොෆ්ට්වෙයාර් එකේ මම කලින් හිටපු සොෆ්ට්වෙයාර් එකේ වෙනස පොඩ්ඩක් බලන්නකෝ. ජෝඩු දෙක. මේකට දැන්ට දානවා. අර මේ සොෆ්ට්වෙයාර් එකට වඩා මේගොල්ලෝ ලොකුයි. මං හිතුවේ මාළු ටික මරලා දායි කියලා. මෙයාගේ හැම ගෑනු සතා මේ පිරිමි සතා මේ. හරි. ගෑනු සතාගේ මේ දෙන්නගේ සයිස් දෙක බලන්නකෝ. මම හිතන්නේ බ්‍රීඩ් කරයි ළඟදිම ඔව් බඩ තියෙනවා මේගොල්ලන්ගේ. මීට වලකට අනිනවනේ. පිරිමි සතා තමයි ඊට වඩා කොණ්ඩවත් කැඩේ මෙහෙම අල්ලන්නේ. එහෙනම් මම මේ දෙන්නත් අර බාස්කට් එකට දාලා පෙන්නන්න. ගෑනු සතා. අර මේ ගෑනු සතයි වෙනස බලන්න. ඔයගොල්ලෝ නිකන් මේ වීඩියෝ එකෙන් පොඩි වගේ පෙන්වන්නට නිකන් අපිට වෙන්නේ ලොකුයි වගේ ඒගොල්ලෝ. ඕ. පනිනවා. මම වීඩියෝ එක මෙතනින් කට් කරලා අර දෙන්නවත් දාන්න නැත්නම් වැටේ. යාළුවනේ මම ටික නම් දාගත්තා. කොහොම හරි මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න තියනවද ලින්ක් එක? ඒකත් කමෙන්ට් එකෙන් දාන්න මට පෙන්නන්න. සබ්ස්ක්‍රයිබ් 100කදී මම ෆොන්ට් එකක් හදනවා. ඔව් ලොකු ෆොන්ට් එකක් හදනවා. ගෙනල්ලා RTC හැම ඔස්කා හැම ගෙනල්ලා දානවා. අර තිපිරි දෙන්න මේකේ ලොකු වුණාට පස්සේ මේකේ තියන්න බෑනේ. ඒ ෆොන්ට් ලොකු ඉඩ කඩක් ඕනේ. දැන්ට විදුරු ටැංකියේ ඉන්නේ. තිප්පේ දෙන්න වීඩියෝ එකක් ඕන නම් කට්ටිය කමෙන්ට් එකක් දාන්න. මම ටැංකිය හොදලා ගෙනල්ලා මාල් ටික දාලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙතනින් කට් කරනවා. ටැංකිය නම් හේදුවා. දැන් තියෙන වතුර පුරවන්න. යාළුවනේ අපේ ගෙදර ක්ලෝරින් වතුර එන හින්දා ක්ලෝරින් වතුර මාළුන්ට දාන්න බෑනේ. ඒ හින්දා මේ බෙහෙත් එක මිලිලීටර් 25කට මේකෙන් ලීටර් 25කට මේකෙන් මිලිලීටර් 5ක් දාන්න ඕනේ. ෆෝන් එක හේදෙන එක හදාගන්න ඕනේ මේක. පොඩි දෙයක්. ෆෝකස් එක වැඩි පේන්නේ මම ඇන්ටි ක්ලෝරින් කියන එක තමයි දාන්නේ.
ඇන්ටිබයොටික් අර ලීටර් 25 බාස්කට් එකක් ඉන්නට පස්සේ ඒකට මේක දාලා මේකෙන් බාල්දියෙන් පුරවලා අරකට ගිහින් දානවා. සබ්ල 50 ගහුවොත් කොහොම හරි මම ටැංකියක් ගෙනලා ටෙට්‍රාල්ට ටැංකියක් හදනවා. අපිට එකක් තියෙනවා. ටෙට්‍රාල්ටම ටැංකියක් ගෙනල්ලා හදනවා. ටෙට්‍රාමාලු ගෙනල්ලා දැන් ගන්න වැඩි පොඩ්ඩක් අවුලක් නේ. මම මේකෙන් දාන්නේ ට්‍රේඩ් වලින් නවතින තැනට. තව චුට්ටක් දාන්න ඕනේ. මේකෙන් තමයි පුරවන්න වෙන්නේ. මම මේකෙන් කට් කරලා පුරවලා පෙන්නනවා. ඔය යාළුවනේ. පිරෙව්වා ටැංකිය නම් වතුර. දැන් මේ ටික දාන්න ඉතින්. මම කොහෙලයි කට් කරන්නත් වැඩි නේ. මේගොල්ලෝ ඉතින් ඇක්ලිමේට් කරන්න ඕනේ මේ ෂෝට් එකල වතුර යට ඉද්දි අතින් ඇල්ලුවට දඟලන්නේ උඩට ගත්තාම තමයි. පෙන්න. මෙයා තමයි ගොඩම් පනින්නේ. ලස්සනයි මේ ප්ලේට් ටික මේ නිල් පාටයි. මෙයාත් මරුවේ සුදුයි කළුයි. ඒ ක්‍රොස් ෂීට් බ්‍රීඩ් එකක්ද? වෙන්නේ නැති එහෙම බ්‍රීඩ් එකක්. බ්‍රීඩ් වෙන වීඩියෝ මම බලලා තියෙනවා. එහෙම එක්කෙනෙක් වෙන්නේ නැති. මෙයාගේ වරල් දිය වෙලා තිබ්බේ. ඊට පස්සේ මේ මං ගෑනු සත්තු ටිකක් ගෙනාවා. හොඳ වර්ගේ එලිෆැන්ටිය පිරිමි සත්තු ටිකකුයි. ඊට පස්සේ එයාගේ වරල් කලින් තිබ්බේ එයාගේ වරල් වල නිල් පාට. දැන් අරගොල්ලේ තැඹිලි පාටක් තියෙනවා ඒ වරල් වල. වතුර බොර වෙන්න ලොකුම ප්‍රශ්නේ තමයි වැඩිපුර කෑම දාන එක.
මං ආයේ ඒ වැරද්ද කරන්නේ තවුඩ යනවා තිබ්බා. මාළුවෙන් එපා. හම්දෝ මෙදෙන මෙහෙම දාන්නද? මෙහෙම දැම්මා. මේක හරි වහන්නේ මේකට. හරි. යාළුවනේ මගේ අද වැඩේ ඉවරයි. දැන් පේනවනේ කට්ටිය ලස්සනට ඉන්නවා. මම මේ ෂෝට් ටේලර් දෙන්නගේ බ්‍රීඩින් වීඩියෝ එක දාන්නම්. එතකොට සුබ දවස්. එහෙනම් මම මේ වීඩියෝ එක කට් කරනවා. බයි.